ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා ආදරෙන් ඔයාලව ලයිෆ් විත් මధుවන්ති මගේ ලොග් එකට. ඔන්න ඔයාලා දැනටවත් දන්නවා මම මොකද හදන්න යන්නේ කියලා. මම ඉතින් අද හදන්න යන්නේ අපේ කාන්තා පාර්ශවයේ, ඒ කියන්නේ ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට පොදුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ හිසකෙස් කෙලවිලා යන එක. ඉතින් අන්න ඒකට ස්වාභාවික විසඳුමක් දෙන්න තමයි මම අද හදන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ඔන්න වහිනවා හොඳටම. මම ඒ අතරේ බලන්න මේ මොනවද කපා ගන්න කියලා. මම මේ කපන්නේ තලන බටු කොළ. ඉතින් මම ඔයාලට කෙටියෙන් කියන්නම් මේ තලන බටු ගැන. ඉතින් තලන බටු කොළ කියන්නේ ඉස්සර ආයුර්වේදයේ පුරාණ කාලේ ඉඳන්ම විශේෂත්වයක් තියෙන ශාකයක්. විශේෂයෙන් කොළ, මල්, ගෙඩි මේ සියල්ලම වෛද්‍ය වටිනාකමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ බටු කොළ අපි තේ විදිහට පානය කරනවා නම්, එහෙම පානය කරන්න පුළුවන් නම් ආයුර්වේදයේ කියලා තියෙනවා ඒකේ ලොකු වටිනාකමක් අපේ ශරීරයට ලැබෙනවා කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති අපේ මේ හිසකෙස් වලට බටු කොළ වලින් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. ඉතින් මේ ටික කඩාගෙන එන්න හොයන්කෝ මාත් එක්ක දැන්. ඉතින් ඔන්න දැන් ඔයාලා දකින්නේ මම බටු කොළ ටික ඔක්කොම ටික හොදගෙන පිරිසිදු කරන් තියෙන්නේ. ඔන්න දැන් මේ ඔයාලා දකින්නේ මුරුංගා පවුඩර් එක. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් පුළුවන් පහසුවෙන්ම ස්වාභාවිකව ෆ්‍රෙෂ් මුරුංගා කොළ මේකට පාවිච්චි කරන්න. ඉතින් මට එහෙම නැති හින්දා තමයි මම මේ මුරුංගා පවුඩර් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මුරුංගා කියලා කියන්නේ අපිට කියා ගන්න බැරි තරම් වටිනාකමක් තියෙන පෝෂණ ගුණයෙන් අධික ශාකයක්. ඉතින් ඒකෙනුත් අපේ හිසකෙස් වලට ලැබෙන ප්‍රතිඵල මෙච්චරක් කියලා කියන්න බෑ. ඊළඟ එක තමයි ඔයාලා දැක්කේ ඕට්ස්. මම මේකට පාවිච්චි කරන්නේ බත් නෙමෙයි, ඕට්ස් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් අරන් තියෙනවා. ඊට පස්සේ මම යොමුව මැගි පිටිකල පොල් කිරි අරන් තියෙනවා. මට ෆ්‍රෙෂ් පොල් නැති හින්දා මම ওই විදියට ඕට්ස් ටිකක් භාජනයකට දා ගන්නවා. ඒක ගන්න ප්‍රමාණය අපි ඒක ආහාරයට ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් මම ওই විදියට සුදු ලුණු ටිකක් ඕට්ස් භාජනයටම දාලා ඕකට වතුර ටිකක් දාලා මම ඕක ලිපේ තියෙනවා. මම ඒ අතරේ වලට ආයිත් කියන්නම් මේ තලන බටු කොළවලට හැකියාවක් තියෙනවා අපේ කේස මූල ශක්තිමත් කරන්න. ඉතින් එතකොට මේ බටු කොළ වලින් අපිට හැකියාව තියෙනවා අපේ හිසකෙස් ගැලවෙන එක අඩු කරලා හිසකෙස් වල සෞඛ්‍ය රැක ගන්න. ඉතින් ඔන්න ඔයාලා දැන් ওই කොළ ටික දකිනවා. මම ওই ටික දැන් බෙන්ඩර් කරගන්න තමයි යන්නේ. ඉතින් මේ හිසකෙස් වලට රුධිර සැපීම වැඩි වුණාම අපේ හිසකෙස් හොඳින් වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති මම කොළ ටික ඔක්කොම බෙන්ඩර් කරගෙන ආවා. දැන් ඕට්ස් ටික තැම්බිලා තියෙන්නේ. මම මේ ඔයාලට ආයිත් පෙන්නුවේ මුරුංගා පවුඩර් එක. ඉතින් මම ඔයාලට කෙටියෙන් කියන්නම් මුරුංගා කොළවල තියෙන ගුණත්. ඉතින් ලංකාවේ කෙනෙක්ට නම් මේ වගේ පවුඩර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලංකාවේ අපිට ඕනම ගෙදරකින් මුරුංගා ගහක් හොයාගන්න පුළුවන්. අපිට මුරුංගා කියලා කියන ලංකාවේ ඉතාමත් ලේසියෙන් ඉක්මනට පැලවෙන ශාකයක්. දැන් ඔයාලා ඔය දකින්නේ මම මුරුංගා පවුඩර් ටික වතුර ටිකකට දාලා දිය කර ගන්නවා. දිය කරලා තමයි මම ඒක මගේ අර හදලා තියෙන මිශ්‍රණයට එකතු කරගන්නේ. ඉතින් ඔයාලා දන්නවද මුරුංගා කොළවල අපිට මේ වීඩියෝ එකෙන් කියලා නිම කරන්න බැරි තරම් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මුරුංගා කොළ වලින් අපේ කේශ කලාපයට, ඒ වගේම අපේ හමට ලැබෙන ප්‍රතිලාභෙත් කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් හිසකෙස් වල පෝෂණයට මේ මුරුංගා කොළ වලින් මහඟු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට පුළුවන් සතියකට දවස් 3ක් 4ක් හෝ මේ පානය හදලා උදේ හෝ
දවල් වරුවේ හෝ දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකක් සීතල සෙම ඒ කියන්නේ සෙම ඉක්මනට එන පීනසේ තියෙන කෙනෙක් වගේ නම් අවශ්‍ය නැතුව මේක උදේ වගේ පාවිච්චි කරනවා නම් හොඳයි. ඉතින් මෙතනදී බටුකොළ අපි බටුකොළ පාවිච්චි කරනවානේ. ඇත්තටම ආයුර්වේදයේ අපේ මේ තියෙන වාත සෙම්පිත් නසන්න මේ බටුකොළ පාවිච්චි කරනවා. ඒ හින්දා අපිට මේක බිව්වා කියලා සෙම හැදෙයි පීනසේ එයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති මම ඔක්කොම දැන් මේ මිශ්‍රණය කවලම් කරගෙන ඔයාලට පේනවා ඇති දැන් ලස්සන පාටක් තියෙනවා. ඔන්න මම දැන් ලුණුත් බැලුවා. මතක තියාගන්න ඕනේ පළවෙනි දේ තමයි අපි මේ වගේ පානයක් බොනකොට මේකට වැඩිපුර ලුණු එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේක ගොඩාක් ගින්දර දාලා ඉවරලා මේකේ තියෙන පෝෂණ ගුණය විනාශ වෙනකම්ම මේක ලිපේ උයාගන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේක අපිට සාමාන්‍ය අතට රස්නේ දැනෙනකොට අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. මොකද එහෙම නැතිනම් මේකේ තියෙන පෝෂණ ගුණය විනාශ වෙනවා. ඉතින් දැන් ඔයාලා දකින්නේ ඔන්න මම හදාගත්ත කොළ කැඳ එක. ඇත්තටම මේක හරිම රසයි, ඒ වගේම තමයි හරිම ගුණයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක සතියට 2-3 වතාවක් හදලා බීලා බලලා ප්‍රතිඵල කොහොමද කියලා මටත් කියන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවේ ගිහිල්ලා එන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න. යන ගමන් මගේ channel එක subscribe කරගෙන like එකක්, comment එකක් දාගෙනම යන්න.